යුදයෙන් පෙළෙන මෙම රාජ්‍යයෙහි පාලිකාව වූද ගර්ට්‍රූඩ් අගබිසව මා විසින් සරණ පාවා ගන්නා ලදී. තවද ඔබගේ අවසරය සහ බුද්ධිමත් උපදෙස් අපත් නොවලා අතර ඒ සියල්ලන්ටම අපගේ ස්තුතිය මෙසේ පුද කර සිටින්නෙමු. හොඳයි. දැන් තරුණ ලෙයාටස් වෙත කුමක්ද ඔබ ඉල්ලීම? ඔබ යමක් ඉල්ලුවා නේද අපගේ? කුමක්ද? මාගේ උතුම් වූ රජතුමනි, මා ඩෙන්මාර්ක් රාජ්‍යයට පෙරලා පැමිණි ඔබතුමාගේ රාජාභිෂේක මංගල්‍යයට දැන් මාගේ රාජකාරිය අවසන් නැති අතර නැවත ප්‍රංශය බලා යාමට අවසර ඉල්ලා සිටිමි. ඒ සඳහා ඔබගේ පියාණන්ගේ අවසරය ලැබී ඇද්ද? පොලෝනියස් නිරතුරුවම ඔහු සිටින කරන ලද ඇවිත්ලි සලකා බලා අකමැත්තෙන් නොද ඔහුට එම අවසරය ලබා දුන්න මහරජතුමනි. ඔබට මගේ ආශිර්වාදය තරුණ කල රිසිසේ සතුටු වෙන්න. දැන් මගේ බෑණන් සහ මගේ ආදරණීය පුත්‍රයා හන්දත් ඇයි ඔබ තවමත් අසතුටෙන් නැහැ? ඔබ මේ තරම් මට කාරුණිකව සිටියේදී මා කෙසේද අසතුටු වන්නේ රජතුමනි? හැම්ලට් පුතුන් යුවතලන් ඔබ දොම්නස් පෙනුම් බලන්න ඩෙන්මාර්කයේ රජු දෙස දයාබර දැසකි. ඔබගේ පියාණන් ගැන ශෝක වෙන එක නතර කරන්න. ඔබ දන්නේ ඒ කාටත් පොදු දෙයක් බයි. ජීවත් වෙන සියලු දෙනා මිය යා යුතුයි කවදා හෝ. මා ඒ දනිමි මෑණියෝ. නමුත් මා තුළ ඇත යමක් මගේ බාහිර පෙනුමට වඩා ප්‍රබල. අන් සියල්ල ශෝකේ නැමැති පළඳනාවේ රැලි මාලා පමණි. මගේ වේදනාව හදවතේ පත්ලෙන්ම නැගෙයි. වැටහි මට හැම්ලට්. ඇයි අප කිසිවෙකුටවත් නොවැළැක්විය හැකියි අප දන්නා දේ ගැන මේ තරම් ශෝකවන්නේ? එයා ස්වර්ගයට මෙන්ම මලවුන්ටද කරන වරදකි. සත්‍යයට පිටුපායන්නකි. එබැවින් ව්‍යාර්ථ විරහිත ශෝකය අමතක කර දමා ඔබගේ පියාණන් ලෙස අප ගැන සිතන්න. මීළඟට කිරුළ හිමි කුමරුවා ඔබයි. මා ඔබට දක්වන්නේ ආදරණීය පියෙකු තම පුතකුපට දක්වන ආදරය මෙන් මදකදු නොඅඩු ප්‍රේමයක්. මා දන්නවා ඔබට ඔබගේ ගෙනීම් කටයුතු සඳහා විටෙන්බර්ග් පාසල වෙත යාමට ඇති අභිලාෂය පිළිබඳව. එහෙත් අප ඔබෙන් ඉල්ලා සිටින්නේ අපගේ ප්‍රධාන රාජසභිකයා නෑදෑයා සහ ආදරණීය පුත්‍රයා ලෙස මෙහි රැඳී සිටින ලෙසයි. ඔබගේ මෑණියන්ගේ ඉල්ලීම කඩ නොකොට විටෙන්බර්ග් නොයා අප සමග මෙහි රැඳෙන්න. මා මට හැකි හැම අයුරකින්ම ඔබට අවනත වන්නේ මෑණියෝ. හැම්ලට් අපගේ බසට මේ ආරෙන් එකග වීම අපගේ සිතට බලවත් සතුටක්. ඒ ප්‍රීතිය නිමිත්තෙන් ඩෙන්මාර්කයේ මහරජු පවත්වයි ප්‍රීති සාදයක් අද රාත්‍රියේ ආකාශයේ වලාකුළු අතර ගියුම් දෙන්නා වූ ඒ කාලතුවක් වහන පවසයි ඩෙන්මාර්කයේ මහරජු